තව අඟල් දෙකක් විතර මිටි වුණා නම් මහතට හරියට හරි. ආය අනිත් පැත්තට කියන්නත් බෑ. තව අඟල් දෙකක් මහත් වුණා නම් හරියට හරි. එහෙම කියන්න බෑ. ඒ උසට ඒ මහතමයි. ඒ මහතට ඒ උසමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කෙනෙකුට ආරෝහ පරිණාහ උත්තුංග ශරීරයක් ලැබෙන්න නම් එයා කරන්න ඕන පිනක් තියෙනවා. සංසාරේදී රසවත්ම දේවල් බෙදලා දෙන්න ඕන. තමුන් කාලා වැඩක් නැහැ. දැන් බලන්න ඔය මොන දේ කෑවත් බොහොම පොඩි වෙලාවට නෙදී ඉතින් ඔගේ රස බලලා ඉවර වෙලා ඊටු ටික ඔක්කොම දුන්නාම මොකෝ? මොකක්ද ඒකේ තියෙන විශේෂය? එතකොට එයා ඊළඟ ආත්මෙ උපදිනකොට මොකද්ද වෙන්නේ? ආරෝහ පරිණාහ ශරීරයක් ඇතුළු උපදිනවා. ඒ එක පින්කමක්. තව ඒවා තියෙනවා ආරෝහ පරිණාහ ශරීරයක් ලැබෙන්න නම් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන්න ඕනේ. කිසි දවසක ප්‍රාණඝාත අකුසල් කරන්න බෑ. ප්‍රාණඝාත අකුසල් නොකර බ්‍රහ්මචාරීව ජීවත් වෙමින් සමුන්ට ලැබිච්ච සියලුම රසවත් ආහාර අනිත් අයට බෙදා දුන්නොත් ඒ පුද්ගලයා උපදින හැම භවයකදීම හරියට නුග ගහ වගේ උපදිනවා. දැකලා තියෙනවද කෙට්ටු වෙච්ච නුග ගස්? ඈ කොහෙවත් ලෝකේ නැහැ. දැකලා තියෙනවද මහත දෙටි නුග ගස්? නැහැ. නුග ගහ බලලා කාටවත් කියන්න බෑනේ තා ටිකක් කෙට්ටුනා නම් හරිම ලස්සනයි නුග ගහ කියලා. එහෙම නැත්නම් කියන්න පුළුවන්ද? අනේ මේ නුග ගහ තා ටිකක් මහත් වුණා නම් කොච්චර ලස්සනද? නුග ගහ හරියට මුසට මහතට තියෙනවා. ඒක තමයි බුදු කෙනෙකුගේ ශරීරයට ගන්න උපමාව. ඒක එහෙම ලැබෙන්නේ පින් කරපු නිසා. දන් දෙන්න ඕන පුළුවන් තරම් අත්තරින්න ඕන. දීම කියන්නේ අත්තරීමයි. අත්තරීම ජීවිතේ පුරුදු කරන්න ඕන. දැන් ඉතින් අනේ පිළිසුතුමාට කියනවනේ කාඩියදී බතේ දුන්නත් කමක් නැහැ සන්තෝෂෙන් දෙන්න. අනේපිට සිටුතුමා කියන්නේ බුදුරජාන් වහන්සේට ඒක බොහොම සමීපතේ. බුදුරජාන් වහන්සේට හරිම ආදරේ. කොච්චර ආදරේද කියනවනම් කතා කරන්නේ නැහැ. ඇයි? හැමෝම ඇවිල්ලා කතා කරන එකේ මාත් කතා කළොත් එහෙම උන්වහන්සේට කටරිදෙයි. උන්වහන්සේට අපහසුයක් වෙයි. හැමදාම පන්සලට කවදාකවත් හිස් අතින් එන්නේ නැහැ. හිස් අතින් එන්න වුණොත් මගෙන් වැලි අරන් එනවා. බලන්න ගුණවත්කම. පාරෙන් වැලි ටිකක් ඇහිඳගෙන ඇවිල්ලා මළුවට දානවා. කවදාකවත් හිස් අතින් එන්නේ නැහැ අනේපිට මහ සිටුතුමා. ඇවිල්ලා භන ඔක්කොම හාමුදුරුවරුන්ගෙන් ඔබ හස්ලා දානේ වැළඳුවද ඔක්කොම අහලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවද? ඔව් වැඩ සිටිනවා. කතා කරන්නද? නෑ අවශ්‍ය නෑ. අවශ්‍ය නෑ. දවසට 3 පාරක් එනවා. උදේට එනවා, දවල්ට එනවා, හවසට එනවා. 3 පාරෙම කවදාකවත් උන්වහන්සේත් එක්ක කතා කරන්නේ. එච්චරට ආදරේ. එච්චරට ආදරේ. කතා කළොත් අපහසුයක් වෙයි. මම කතා කරන්න ඕනේ නෑ කියලා අවශ්‍ය දේ කළා ගියා. ඒක තමයි සිටුතුමාගේ ස්වභාවය. හරිම ලෙන්ගතුයි. කොහොම කතා කරගෙන උන්වහන්සේ කියනවා දැන් දානේ ගැන කියාගෙන යන්නේ සිටුතුමාට මේක තියෙන්නේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ වේලාම සූත්‍රය. මේක හරි අමුතුම දේශනාවක්. ඉස්සර කාලේ බමුණෙක් හිටියා වේලාම කියලා මහ සිටුතුමනි. මේ වේලාම බමුණා දන් දුන්නා. මේ වේලාම බමුණ වෙලා ඉපදෙලා හිටියේ මම. වේලාම බමුණ පුදුම විදියට දන් දුන්නා. වේලාම බමුණ රත්තරන් පුරවපු පාත්‍ර 84000ක් දන් දුන්නා. රිදී පුරවපු පාත්‍ර 84000ක් දන් දුන්නා. ඇතුන් සරසලා 84000ක් දන් දුන්නා. සේවක සේවිකාවෝ 84000ක් දන් දුන්නා. හැම දෙයකින්ම 84000 ගානේ දන් දුන්නා. මහ සිටුතුමනි දීපු කෑම බීම වල සීමාව දැන් හිතා ගන්න. දැන් ඉතින් ආයේ රත්තරන් පාත්‍ර 84000ක් දුන්නයි කොහොම බත් පාත්‍ර කීයක් දුන්නද කියලා කියන්න ඕනද? දැන් හිතා ගන්න බෑනේ. මේ වේලාම බමුණ පුදුම විදියට දන් දුන්නා. ඒ වේලාම බමුණ වෙලා හිටියේ මම. හැබැයි වේලාම බමුණගේ දාණය මහත්ඵල උනේ නැහැ. එච්චර දුන්නත් ඒක ලොකු පිනක් උනේ නැහැ. එතකොට සිටුතුමා අහනවා, "ඇයි ස්වාමී මේක මහත්ඵල උනේ නැත්තේ? එච්චර දීලා?" රත්තරන් පාත්‍ර 84000ක්, රිදී පාත්‍ර 84000ක්, ඇතුන් 84000ක්, අශ්වයන් 84000ක්, ගවයන් 84000ක්, සේවක සේවිකාවන් 84000ක්, කෑම බීම වල සීමාවක් නැහැ. ඇයි මහත්ඵලුනේ නැත්තේ? මහ සිටුතුමනි, දානය පිළිගන්න සතර දිගින් එක පැත්තකින්වත් බුද්ධ ශ්‍රාවකෙක් වැඩම කළේ නැහැ. බුද්ධ ශ්‍රාවකයෝ හිටියේ නැහැ ඒ කාලේ. ඒ කාලේ අබුද්ධෝත්පාද කාලයක්, බුදු කෙනෙක් නැති කාලයක්, භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකෙක්, උපාසිකාවක් හතර ගොල්ලන්ගෙන් කවුරුවත් නැහැ. ඔය හතර ගොල්ලන්ටම දන් දෙන එක පිං. අර പ്രേතවත්තු කතාවක තියෙනවනේ එක ප්‍රේතියක් හම්බ වෙනවා වෙළඳ කණ්ඩායමකට. එතකොට වෙළඳ නායකයාට ඇහෙනවා රෑ කෙදිරි ගහනවා. වෙළඳ නායකයා ගිහිල්ලා බලනකොට නිර්වස්ත්‍ර කාන්තාවක්. වෙළඳ නායකයා අහනවා කාන්තාවගෙන්, "කවුද?" "මම ප්‍රේතියක්." "මොකද මේ මෙහි ඉන්නේ?" "අපි වස්ත්‍රයක් දෙන්න ගන්න මට දෙන්න එපා. මට ඔහොම ගන්න බෑ." "මොකද්ද කරන්න ඕන?" "ඔබගේ වෙළෙන්දන් අතර එක වෙළෙන්දෙක් ඉන්නවා උපාසකෙක්.
තෙරුවන් සරණ ගිය කෙනෙක්. අන්න එයාට ওই වස්ත්‍රය දෙන්න මම වෙනුවෙන් දීලා මට පින් දෙන්න. එච්චරයි කරන්න ඕනේ. එතකොට මේ වෙළඳ නායකයා ඔක්කොම තමන්ගේ පිරිස රැස් කරලා අහනවා මෙතන ඉන්නවද කවුරු හරි කෙනෙක් තෙරුවන් සරණ ගියපු එක්කෙනෙක් අත විශ්වා. එතකොට කිව්වා අර වස්ත්‍රය ගෙනල්ලා මෙන්න මෙයාට මේ වස්ත්‍රය දෙන්න. දීලා හිතන්න අර ප්‍රේතියට පින් ලැබෙන්න කියලා. ඒ ප්‍රේතියට දිව්‍යමය වස්ත්‍ර ලැබුණා. බලන්න උපාසකයෙක් උපාසිකාවකට දුන්නත් පින්. ඒ බුද්ධ ශ්‍රාවකයෙක් ශ්‍රාවිකාවක් නිසා. භික්ෂුවකට භික්ෂුණියකට දුන්නත් පින්. බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාව නිසා. වේලාම බමුණට පින මහත්ඵල නූනේ ඇයි? බුද්ධ ශ්‍රාවකයෝ හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහ සිටුතුමනි තිරිසන් සතුන් 100කට දන් දෙනවට වඩා වටිනවා එක මිනිස්සෙකුට දෙන එක. තිරිසන් සත්තු 100කට කෑම දෙනවට වඩා වටිනවා එක මිනිස්සෙකුට දෙන්න. මිනිස්සයෝ 100කට දෙනවට වඩා වටිනවා එක සිල්වත් ගුණවත් යහපත් මිනිස්සෙකුට දෙන එක. සිල්වත් ගුණවත් අය 100කට දෙනවට වඩා වටිනවා එක සෝවහන් ආර්ය ශ්‍රාවකයෙකුට දන් දෙන එක. මොන හොඳට මේ පිළිවෙල අහගෙන ඉන්න. කාටද මේක කියන්නේ? අනේපිර මහ සිටුතුමාට. සෝවහන් අය 100කට දෙනවට වඩා හොඳයි සක්‍රුදාගාමි එක්කෙනෙකුට දන් දෙන එක. සක්‍රුදාගාමි ශ්‍රාවකයෝ 100කට දෙනවට වඩා හොඳයි අනාගාමි ශ්‍රාවකයෙකුට දන් දෙන එක. අනාගාමි ශ්‍රාවකයෝ 100කට දෙනවට වඩා වටිනවා ඒක රහතන් වහන්සේ කෙනෙකුට දෙන එක. රහත්වරු 100කට දෙනවට වඩා හොඳයි එක පසේ බුදු කෙනෙකුට දන් දෙන එක. මොකද පසේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි රහතන් වහන්සේට පසේ බුදුවරු 100කට දෙනවට වඩා වටිනවා එක ලෞතුරා බුදු කෙනෙකුට පෞද්ගලිකව දෙන එක. ලෞතුරා බුදුවරු 100කට දෙනවට වඩා වටිනවා මොකක්ද? පුළුවන් නම් කියන්න. ලෞතුරා බුදුවරු 100ක් ගෙනල්ලා බලන්න කල්පනා කරලා ලෞතුරා බුදුවරු 100ක් වඩම්මනවා. වඩම්මලා දන් දෙනවට වඩා වටිනවා සාංගිකව දන් දෙන එක. දැන් සාංගික දාන දෙනෝනේ. සාංගික දානයක් දෙනකොට සීමාවක් නැහැ. ඒක සීමාවක් කියන්න එපා. දැන් සමහර වෙලාවට කියනවා හරියටම හත් නමක් එන්න ඕන. ඒක සාංගික වෙන්නේ නැහැ. සංඛ්‍යාවක් නියම කරන්න එපා. සාංගික වෙන්න නම් සංඛ්‍යාවක් නැහැ. සංඛ්‍යාවක් නැති වුණ තැන සාංගිකයි. මොකද සංඛ්‍යාව අසීමාන්තික නිසා. සංඛ්‍යාවක් දැම්මොත් එතන සංඝිකයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් එහෙම කරන එක මම නම් පෞද්ගලිකව කැමති නැහැ. නමුත් මේ ආර්ථික සමාජ විවේ එහෙම නොකරත් බෑ. එතකොට හැබැයි දානේ මහත්ඵල වෙන්නේ නැහැ. කොහොම වුණත් සංඛ්‍යාවක් කිව්වත් මං කියන්නේ දෙතුන් නමකට වැඩිපුර ලෑස්ති කරලා තියන්න. එතකොට අපේ හිතේ හරියට සංඛ්‍යාවක් නැහැ. එන ප්‍රමාණයකට අඩු වුණොත් බලන්නකො මෙච්චර නෙමෙයි කියලා මෙච්චරනේ ආවේ කියලා ආපු වෙලේ ඉඳන්ම බනිනවා. බත් බෙදනවා බනිනවා. මොකද අඩුයි හාමුදුරුවෝ. හාමුදුරුවෝ අඩුයි කියලා. වියදම වෙනසක් වෙනවද දැන්? නෑ. පින විතරයි වෙනස් කරගන්නේ මෝඩකමට. ඒත් සන්තෝෂයෙන් පූජා කළා නම් පින පිනමයි. ඒ සාංගිකනේ. ලෝතුරා බුදුවරු 100ක් ගෙනල්ලා පූජා කළාට වඩා වටිනවා සාංගිකව දානේ පූජා කරන එක. සාංගික දාන 100ක් දෙනවට වඩා වටිනවා. මොකක් වුණත්. දැන් ඔන්න බලන්න ওই පිළිවෙල. හොඳට මතක තියාගන්න. විහාරයක් ආරාමයක් හදලා පූජා කළොතින් සාංගික දාන 100ක් දෙනවට වඩා වටිනවා. ඇයි ඒ? පුදුම පිනක් ඒක. අනේ පිළි සුදුතුමා මැරුණා. වයසට ගිහිල්ලා. මැරිලා දෙවියෙක් වුණා. දෙවියෙක් ඇවිල්ලා රෑ දවසක් බුදුන් දකින්න ආවා. ශරීරයෙන් ආලෝකය විහිදෙව්වා. විහිදවල ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අඳුරන්න බැරිද මම කියලා. ඒතර උන්වහන්සේ අහනවා කවුද ඔබ? මම අනාථපිණ්ඩික. මම අනාථපිණ්ඩික දේව පුත්‍රයා කියලා ගාතාවක් කිව්වා. ඉදං හිතං ජේතවනං ඉසි සංඝනි සේවිතං ආහුත්වං ධම්ම රාජේන පීති සංජනනං මම. දැන් මේ මැරිලා දෙවියෙකුත් වෙලා ඇවිල්ලා කියනවා හරිම සන්තෝෂයි. හරිම සන්තෝෂයි. මේ ජේතවනාරාමේ ඉඩම අරන් දුන්නෙත් මම. මේව හැදුවෙත් මම. මේක ඔබ වහන්සේට පූජා කළෙත් මම. මං දැන් මැරිලා මම දෙවියෙක් වුණා. මම දෙවියෙක් වෙලා ඒ ලෝකේ ඉඳගෙන ඔබ වහන්සේ වැඩ සිටිනවා මෙතන දැක්කහම මෙතන හාමුදුරුවෝ සක්මන් කරනවා රහතන් වහන්සේලා භාවනා කරනවා ගුණදහම් වඩනවා දැක්කහම ස්වාමීනි මැරිලත් මට සතුටුයි. බලන්න පිනේ විපාකේ. මැරිලත් සන්තෝෂයි. දැන් බලන්න ඔය ගෙයක් දොරක් හැදලා ඔය විදිහට සන්තෝෂ වෙන්න පුළුවන්ද? මැරිච්ච වෙලේ මතක් වුණොත් ඉවරයි.
කොහෙද මතක් වුණොත් යන්නේ? ගෙවල ප්‍රේතෙක් වෙලා උපදිනවා වෙන මොනව වෙන්නද ආයේ. කවදාකවත් දෙවියෙක් වෙන්නේ නැහැ ගයක් හැදුවා කියලා. ගෙවල ප්‍රේතෙක් වෙනවා. තමුන්ගේ ළඟම ඥාතියෙක් මැරෙන වෙලාවේ මතක් වුණොත් කවදාකවත් සුගතිය කියන්නේ නැහැ ඥාති ප්‍රේතෙක් වෙනවා. තමන්ගේ වස්තුවට ලෝභයෙන් මැරුණොත් කවදාකවත් සුගති භූමියකටපත් වෙන්නේ නැහැ මල ප්‍රේතෙක් වෙනවා. ඔය ටික ඔක්කොම වියදම් කරලා පින් කරපු අනාථ පින්නික සිටුතුමා කියනවා මට හරි සන්තෝෂයි ස්වාමීනි මේ ජේතවනාරාමයේ දැක්කහම. ඒ සන්තෝෂයි කියන්නේ එයාත් හොඳ තැනක ඉඳගෙන. අන්න එතනයි තියෙන විශේෂය. පින් කළාම සතුට වෙන්න පුළුවන්. එතකොට අහනවා ඊළඟට දැන් අපි කිව්වා විහාරයක් සකස් කරවලා පූජා කරන එක මහත්ඵලයි මහානිසංසයි. මොකද ශාසනයේ පවතින ඒක නිසා. දැන් මේ ගොඩනැගිලි මේ ආරාම මේවා හදන නිසා තමයි බුද්ධ ශාසනයේ අවුරුදු 100ක් 200ක් 1000ක් තිස්සේ පැවතුනේ. ඉස්සරහටත් එහෙමයි. ඒ නිසා ඒක විශාල පින්කමක්. ඊට පස්සේ අරේපිට සිටුතුමාට කියනවා ඔය ඔක්කොටම වඩා පින්. මේ ටික හොඳට අහගෙන ඉන්නවා දැන් අන්තිම ටික. ඔය ඔක්කොටම වඩා පින් තෙරුවන් සරණ යන්නේක. ඔය ඔක්කොටම වඩා පින් බුදුන් සරණ යන්නේක. ඔය ඔක්කොටම වඩා පින් දහම් සරණ සංඝුන් සරණ ගිහිල්ලා තිසරණගත් උපාසකයෙක් වෙන එක ඔක්කොටම වඩා පින්. දැන් බලන්නකෝ අපි වටින දේවල් වලට නොවටිනවා කියලා කියනවා නොවටින දේවල් වලට වටිනවා කියලා කියනවා. ඔතනනේ අපිට වෙච්ච පටලැවිල්ල දැන් තියෙන්නේ. තෙරුවන් සරණ යන එක කොච්චර ලොකු පිනක්ද? ඊට පස්සේ කියනවා තෙරුවන් සරණ යෑමටත් වඩා වටිනවා පන්සිල් රකින්න එක. යම් කෙනෙක් පංචශීලයේ සමාදන් වෙලා පංචශීලය ආරක්ෂා කරනවා නම් ඒක තෙරුවන් සරණ ගියාටත් වඩා වටිනවා. ඒතකොට සිටුතුමා අහනවා ස්වාමීනි ඊටත් වඩා වටින දෙයක් නැද්ද? තියෙනවා සිටුතුමනි. මොකද්ද? මලක් ඉබින තරම් වෙලාවක් දැන් වැඩි වෙලාවක් මලක් ඉබගෙන ඉන්නේ නැහැනේ මොකද වැඩක් නැහැනේ ඉඹල සුවඳ නැහැ. ස්වල්ප වෙලාවයි. ඉම්බ සුවඳ බැලුවා අයින් කළා. වැඩි වෙලා මල්ලි මෙමින් යන්නේ නැහැ. පාර ඕක නැති ලෙඩ හදා ගන්න. එච්චර පුංචි වෙලාවක් කෙනෙකුට පුළුවන් නම් මෛත්‍රී භාවනාව කරන්න. ඒක අර ඔක්කොටම වඩා වටිනවා. හැමෝටම කරන්න බැරි දෙයක. මලක් ඉබින තරම් වෙලාවක් මෙතන ඉන්න හැමෝටම මෛත්‍රී භාවනාව කරන්න බැරිද? මම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා, සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා හිතන්න බැරිද? බැරිද? ඒක ලෞතුරා බුදුවරු 100කට දන් දුන්නට වඩා වටින්නේ නැද්ද? විහාරාරාම හැදෙව්වට වඩා වටින්නේ නැද්ද? තෙරුවන් සරණ ගියාට වඩා වටින්නේ නැද්ද? පන්සිල් රැක්කට වඩා වටින්නේ නැද්ද? ඒ සියල්ලටම වඩා වටිනවා මෛත්‍රී භාවනාව මලක් කිමින තරම් පුංචි වෙලාවක් පුරුදු කරන එක. බලන්න කල්පනා කළා මේ බුදුදහම කියන්නේ මහා අමුතුම එකක් නේ. ඔයත් කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වේලාම සූත්‍රය වගේ දේශනාවක්. හැමෝම හිතන් හිටියේ ලොකුම පින්කම වෙන්නේ නැත්තේ මොකක් හරි කටින පූජාවක් කරන එක නෑ. මෙන්න වැඩපිළිවෙල. දැන් හැමෝම හිතගෙනවා අපි දන් දුන්නනේ ඔය ඇති දැන්. දන් දුන්නට මදි. දන් දුන්නට මදි. දන් දුන්නට ලැබෙන්නේ මොකද්ද ඉතින් ඊළඟ ආත්මේ උපභෝග පරිභෝග වස්තුව ලැබේවි. යාන වාහන ලැබේවි. ඒවා පූජා කළොත් ලැබෙනවා. දැන් එක එක දේවල් පූජා කළාම එක එක දේවල් ලැබෙනවා. අන්නදෝ බලදෝ හෝති ආහාර දුන්නාම බලය ලැබෙනවා. වත්තදෝ හෝති වර්ණදෝ වස්ත්‍ර පූජා කළාම සිවුරු පූජා කළාම ශරීර වර්ණය ලැබෙනවා. යානදෝ සුඛදෝ හෝති යාන වාහන පූජා කළාම ඊළඟ ආත්මේ සැප ලැබෙනවා. දීපදෝ හෝති චක්කුදෝ පහම් පූජා කළාම නුවණ ලැබෙනවා. ඒ පූජා කරපු දේවල් වලට සාපේක්ෂව යම් යම් දේවල් ලැබෙනවා. හැබැයි මතක තියාගන්න. දන් දීලා විතරක් මදි. දැන් ගුණවත් වීමේ වැඩපිළිවෙලකට අපි ඇවිල්ලා ඉන්නේ. ගුණවත් වෙන්න ඕන, සිල්වත් වෙන්න ඕන, හිත හදා ගන්න ඕන. මේ ඒකයි අනේපිට සිටුතුමාට කියන්නේ. ඒකනේ ඔය අනේපිට සිටුතුමා කොච්චර දන් දුන්නත් මරණාසන්න වුණානේ. බණ ඇහුවේ නෑනේ යක් වැඩි. මරණාසන්න වෙලේ බුදුරජාණන් වහන්සේ වැඩි නෑ. හාමුදුරුවෝ වැඩම කළා කිව්වා සිටුතුමාට සංස්කාරය අනිත්‍යයි කියලා. සංස්කාරය අනිත්‍යයි කිව්වා. එතන මොකද්ද හාමුදුරනේ කතාවේ තේරුම? සංස්කාරය අනිත්‍යයි. ඒතර පැහැදිලි කළා. ඇස අනිත්‍යයි. ඇති වෙලා නැති වෙලා යනවා. අනේ ඇයි ඕක මට දැන් කියන්නේ? ඇයි මට ඕක කලින් නොකිව්වේ? දැන් මේ මැරෙන වෙලාව. මට ඕක කල්පනා කරන්න අමාරුයි. කලින් කිව්වනම් මං කොච්චර හිත හදා ගන්නවද? කලින් කියන්නේ කොහෙද ඇහුවයි? අහන්නේ නැහනේ. බලන්න ඔයත්ගේ ජීවිතේත් ඔය වගේ එකක් වුණා. දන් දුන්නට බණ අහලා ජීවිතේ වෙනස් කරගෙන ධර්ම අවබෝධය කරගෙන තියෙන්න ඕන. සමහරු ඉන්නව දන් දෙනවා හැබැයි ධර්ම අවබෝධයක් නැහැ මෝඩයි. එතකොට ඒගොල්ලෝ ඊළඟ ආත්මේ උපදිනකොට සල්ලි තියෙනවා හැබැයි මොලේ නැහැ. කොච්චර සල්ලි තිබ්බත් වෙන නැනේ මොලේ නැතුව. මොලේ ඇතුව උපදින්න නම් ධර්මයේ තුල ජීවත් වෙන්න ඕන. සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ නවක නිපාතේ දේවතා සූත්‍රය කියලා. එක එක දෙවිවරු කණ්ඩායම් එනවා. ඒකල බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීනි
ඉස්සර අපි දන් දුන්නා. අපි නම් දන් දුන්න එක විතරමයි